මම ඇහෙනවනේ මම මෙතන කතා කරන්නේ ඇල්ෆබෙට් එක. ඇල්ෆබෙට් එක කතා කරද්දී අපි ඇල්ෆබෙට් එකට කියනවා das alphabet. alphabet. එතකොට මම මෙතන අකුර ප්‍රොනවුන්ස් කරන විදිහයි වචන ප්‍රොනවුන්ස් කරන විදිහයි ඔයාලට දෙකම කියලා දෙනවා. ප්‍රොනවුන්සේෂන් බැරි අය ඉන්නවනම් ලියා ගන්න. හරි? අනිවාර්යෙන් ලියා ගන්න. අපි ඒ අකුරට කියනවා apple. 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 B banana. B banana. B banana. A apple. B banana. C couch. C couch. C couch. මිස් මේ බේ වලින් පස්සේ මොකද්ද මිස් කිව්වේ? Apple. B banana. C couch. මිස් එක C ස්ක්‍රීන් එක පොඩ්ඩක් couch. උඩට යන්න. ඒක පේන්නේ නැහැ මිස් උඩට යවන්න පොඩ්ඩක් අපිට ඒක. ඇහෙන්නේ අකුරු ටික ලියා ගන්න. ඒක උඩට යවන්න මිස් අපිට අකුරු ටික ලියා ගන්න ස්ක්‍රීන් das එකේ පේන්නේ නැහැ. alphabet. A apple. B banana. C couch. D අකුර. ආයෙත් උඩට යවන්න. රයිට්. D Deutschland. D Deutschland. D Deutschland. A elephant. A elephant. 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 ඔතෙන්ට එනකන් ලියා ගන්න. C අකුරම මොකද්ද කිව්වේ මිස්? Apple. B banana. C couch. D Deutschland. A elephant. ඊළඟට F අකුර F මයි කියන්නේ F fish. F fish. F fish. G guitar. G guitar. G guitar. A apple. B banana. C couch. D Deutschland. A elephant. A fish. Yacht. Sorry, a fish. G guitar. Ha house. E ha house. E ish. අය අකුර කියන්නේ E කියලා කියන්නේ. E ish.
J අකුර කියන්නේ yacht, yogurt, yacht, yogurt, yacht, yogurt. මෙතන අකුරු පොඩක් ස්පේස් එකක් තියලා ඈත් වෙලා ලියලා තියෙන්නේ. yacht, yogurt. මිස් ජේ අකුර එක ආපහු සැරයක් ප්‍රොනවුන්ස් කරන්න ජේ අකුර. yacht, yogurt. Apple, B banana, C couch, D Deutschland, A elephant, F fish, yacht yogurt, F fish, G guitar, H house, E ish කියන්නේ මම. හරි අනිත් වචන නම් දන්නවනේ. yacht yogurt. Car cafe, car cafe. L Lieber, L Lieber, L Lieber, L අකුර Lමයි Lieber. Lieber කියන්නේ love කියන එක ආදරය. M අකුර කියන්නේ මන්. M අකුර කියන්නේ මන්. මන්. මන් කියන්නේ man කියන එක. ඊළඟට N අකුර කියන්නේ එන්මයි එන් නාගල්. එන් නාගල්. නාගල් කියන්නේ ඉඳි කටුවට. නාගල්. O orange. O orange. O orange. P penguin. P penguin. P penguin. P penguin. P penguin. ඊළඟට Who quiz. Who quiz. Who quiz. R rot. R rot. rot කියන්නේ රතු පාට. S සොන. S සොන. S සොන. සොන කියන්නේ ඉර. සොන කියන්නේ ඉර. සොන කියන්නේ ඉර. T අකුර කියන්නේ Tමයි. ඒක කියන්නේ තේ. තේ තේමයි. U Apple, B banana, C couch, D Deutschland, A elephant, A fish, G guitar, H house, E ish, Yacht Ishke- yogurt. yacht yogurt, car cafe, L Lieber, N nagel, O orange, P penguin, quiz, A rot,
එස්සොන ටේ යු ඌව. හරි. වී අකුර කියන්නේ ළමයි ජර්මන් වල වී නෙමේ ෆව් කියලා ප්‍රනවුන්ස් කරන්න. ෆව් ෆෝගල් කියන්නේ බර්ඩ් කුරුල්ලට. A B C D E F G H මයික් මියුට් I කරන්න. J මයික් මියුට් කරන්න. කිසිම කෙනෙක් ක්ලාස් එක වෙලේ මයික් අන්මියුට් කරන්න එපා. මොකද හේතුව මට වගේම අනිත් අයට ඩිස්ටර්බ්. කිව්වොත් මයික් මියුට් අන්මියුට් කරලා කතා කරන්න ඩිස්ටර්බ්. හරි. ෆෝගල් වේ වෝල්ක කියන්නේ ක්ලවුඩ් එකට. හරි. ක්ලවුඩ් එකට වලාකුළට. X සියුලොෆෝන් උප්සිලෝන් වයි අකුර කියන්නේ වෙනම සවුන්ඩ් එකක් ළමයි උප්සිලෝන් යක් වයි යක් කියලා තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ හැබැයි ඔබ වචනේ වෙනයි හරි සෙට් සෙබ්‍රා A Apfel, B Banane, C Couch, D Deutschland, A Elephant, A Fish, G Gitarre, H House, E Ish, J Yogurt, K Kaffee, L Liebe, Mann, N Nagel, O Orange, P Penguin, Q Quiz, A Rot, S Sonne, T Ju Uhr, V Vogel, W Wolke, X Xylophon, Upsilon Yak, Z Zebra. හරිද? ක්ලියර්ද? මැඩම් X අකුර පොඩ්ඩක් ආපහු රිපීට් කරන්න. කුයිස් කියන්නේ අර ප්‍රශ්නය උත්තරයි දෙන්නේ. අන්න ඒ වගේ පොඩි කුයිස් එකකට අපි කියන්නේ පේපර් එකක් වගේ එකක්. හරි. මෙතෙන්ට එනකම් මම විනාඩි 2ක් විතර දෙන්නම්. චුට්ටක් බලා ගන්න. යක් කියන්නේ ජර්මන් භාෂාවෙන් හරකෙක්ට කියන නමක්. මිස් XYZ ප්‍රොනවුන්සියේෂන් එක කොහොමද පොඩ්ඩක් ආයෙ කියන්න. X අකුර X සිවුලොෆෝන් Y අකුර උප්සිලෝන් යක් සෙට් සෙබ්‍රා X සිවුලොෆෝන් උප්සිලෝන් යක් සෙට් සෙබ්‍රා අකුරු කියලා දුන්න විදිහ තමයි කියලා දුන්නේ මෙච්චර වෙලා. අකුරු කියලා දුන්න එකයි ඒකේනෝ වර්ඩ් එකයි කියන්නේ. අප්පල් අපි ඒ අකුර ඒ නෙමෙයි අප්පල්. B banana. C couch. D Deutschland. ඔය තමයි අකුරු ප්‍රොනවුන්ස් වෙන විදිහ. ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස්. ඔය කියන්නේ ටයිම් එකකට මෙතන ටයිම් එකට විනාඩි 2ක් අරන් බලන්න ප්‍රශ්න තියෙන ඒවා chat එකට දාන්න. මං කියලා දෙන්නම්. හරි?
x එකයි y එකයි පැටලෙනවලු. x කියන්නේ x කියලා, සියුලෝෆෝන්, උප්සිලෝන් කියන්නේ y යක්. හරි. c අකුර කියන්නේ say couch. couch කියන්නේ sofa එකට. හරි. apple, d banana, say couch, d Deutschland, a elephant, a fish, yacht yogurt, car cafe, elliebe, elliebe, පොඩක් ඉන්න. elliebe, Mann, a nagel, or orange, pay penguin, kuis, a rot, a sonne, tete, Uhr, Vogel, Walker, X, xylophone, upsilon, yak, set, zebra. හරි. විනාඩි දෙකක් ගන්න අරන් බලන්න. තව විනාඩියක් විතර දෙන්න. ඉක්මනට බලන්න. හොඳේ? ඒ අතර ප්‍රශ්න තියෙනවා දාන්න. ඊට පස්සේ මම කියලා තනියෙන් ප්‍රොනවුන්ස් කරන්න. තනියෙන් මයික් මියුට් කරලා ඔයාලා ප්‍රොනවුන්ස් කරලා බලන්න. මම කියලා දෙනවා තව එකපාරක්. ළමයි දැන් සමහරව අහනවා ඇල්ෆබෙට් ගැන පොඩි විස්තරයක් කියනවා. වැඩක් නෑ ළමයි. ඔයාලා කාලේ අපේ ඇල්ෆබෙට් එක කියන්නේ අපිට A to Z වගේ ඉංග්‍රීසි වල වගේ ඇල්ෆබෙට් එක තියෙනවා. මේක ප්‍රොනවුන්ස් වෙන විදිහයි මේ පොඩි එක්සාම්පල් එකක් දාලා තියෙන්නේ. වචනෙන් අකුර ප්‍රොනවුන්ස් කරන විදිහයි සමහර විට වචනේ හාත්පසින්ම වෙනස්. අකුර වෙනස්, ප්‍රොනවුන්සේෂන් වෙනස්. මේක ලොකුවට ඔලුවට ගන්න එපා. හිතන්න එපා. ඔයාලට ඉස්සරහිදී ඔටෝමැටිකලි මේක හැදෙනවා. ඒක මට 1000ක් ෂුවර්. මොකද මේ වගේ පන්ති ඕන තරම් කරලා ඇති. ඒ අකුරින් නම් පටන් ගන්න පන්ති. බය නැතුව කියනවා ඔයාලට කතා කරන්න, ලියන්න පුළුවන් ඉස්සරහට. හරිද? ඒකට හේතුව මේක දැන් මම මේ x අකුර හැදෙන්නේ මෙහෙම කියද්දි ඔයාලේ කාලේ තමයි යන්නේ. බොරු වැඩක් ඒක. මම කිසිම වෙලාවක එහෙම ලොකු කාලයක් බොරුවට මේ ඇල්ෆබෙට් එකට මේ සිංහලෙන් නෝට් එකක්වත් ඉංග්‍රීසි වලින්වත් ජර්මන් වලින්වත් ලියා ගන්න දෙන්නේ නැහැ. ඒක අනවශ්‍යයි. බොරු වැඩක් ඒක. හරි? එහෙම වැඩක් නැහැ. මගේ මතේ නම් එහෙම වැඩක් නැහැ. මම කිසිම ක්ලාස් එකක දීලත් නැහැ. කැම්පස් කරනවා මීට වඩා. ඒ වගේ දෙන්නෙත් නැහැ. මේ වැඩක් නැහැ. මට කරන්න පුළුවන් ප්‍රොනවුන්සේෂන් වචන කියනවා පොඩි උදාහරණයක්. නැත්තම් මට උදාහරණ දෙන්න උවමනාවකුත් නැහැ. මම අර ඔයාලට පොඩක් හුරු කරන්න එකපාර නැතුව වචන දීලා තියෙනවා. මෙතන වචන ප්‍රොනවුන්සේෂන් උයි ඉංග්‍රීසි ප්‍රොනවුන්සේෂන් උයි ජර්මන් මේ දැන් හිතන්නකෝ. දැන් මම කියනවා say කියලා. C අකුර කියන්නේ say but වචන කියන්නේ couch. වෙනස්. ඔයාලා ඩිෆරන්ස් එකක් ඇති. හැබැයි ඒක හිතන්න එපා. ඒක තමයි හැටි. ඕක ඉස්සරහට යද්දී ඔයාලට හරියනවා. මම ඔයාලට පැහැදිලි කරන්න ඕන තැනක් තිබ්බොත් ඇතුළටම ගිහිල්ලා පැහැදිලි කරන්න. දැන් ග්‍රැමර් පටන් ගද්දි මම මේ ග්‍රැමර් එක ඉංග්‍රීසි වලටත් සමාන කරලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මෙතන මම කාලේ ගන්නෙ නෑ. බලා ගන්න.
හරිද ළමයි? clearද? ෆව් ෆෝගල් එප් සවුන්ඩ් තමයි එන්නේ. සිලෝෆෝන් කියන්නේ ඔය සෙල් ෆෝන් කියන જાතියට. මම දන්නෙත් නෑ සිංහලෙන් හරියට මේ මීනින් කියන්නේ අර ඉස්සර ඔයාලා ඉගෙන ගන්නවා සෙල් ෆෝන් කියන්නේ. අන්න ඒකට මම මේ ෆෝන් જાතිය ක්ලියර් කරන්න දන්නේ නෑ පැහැදිලි කරන්න. සෙල් ෆෝන් කියන එක තමයි සිලෝෆෝන් කියන්නේ. මං තව එකපාරක් කියන්නම් මග ඇරුණා ඇති බැරි වුණා ඇති ළමයි ලොකුවට ඔයාලා හැමතිස්සෙම හිතන්න එපා ලැන්ග්වේජ් එක අමාරුයි කියලා ලැන්ග්වේජ් එක ලේසි. ඔයාලා බය වෙන්න එපා ඔයාලට අල්ලගන්න බැරි වෙයි කියලා. ඔයාලට අල්ලගන්න පුළුවන් විදිහට තමයි මං උගන්වන්නේ. හරිද? ඔයාලට බැරි වෙන්නේ නැහැ. මෙතනදී ඔයාලා මේ ඇල්ෆබෙට් එක ලොකුවට හිතන්න එපා. අපි ඔයාලට මේ වචනේ ගන්න එක්සැම්පල් වර්ඩ් එකක් අරන් තියෙන අර මේ වචනේ ක්ලියර් කර මේ අකුර ප්‍රොනවුන්ස් එක ක්ලියර් කරගන්න ඕනේ හිනා. නැතුව මේක ආව තැන මේක ආව රටේ ඉඳන් මේකේ මේ ඒව ගැන වැඩක් නැහැ ස්ටාර්ට් එක. ඔයාලට මං ඕන දැනුම ඕන විදිහට උපරිමෙන්ම දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. මට පුළුවන් උපරිමෙන්ම මම බලන්නේ ටීම් එකක් වශයෙන් ඉස්සරහට යන්න. හරි මං හිතනවා ඔයාලට මාත් එක්ක වැඩ කරන්න ලේසි කියලා. ඔයාලා 10 පාරක් බෑ නම් 10 පාර අහන්න. හැබැයි අහන් ඉඳලා අහන්න. හරි මං 10 පාරක් ඇහුවත් මං කියලා දෙන්න ලෑස්ති. මොකද මට සාමාන්‍යයෙන් ළමයි එක්ක වැඩ කරලා පුරුදුයි. ඒ වගේම තමයි මම කැමතිත් ඔයාලත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලිව මේ වැඩේ ඉස්සරහට කරන් යන්න. මට සාමාන්‍ය වෙන සමහර ලෙක්චර්ස්ලත් එක්ක අමාරුවෙන් වැඩ කරන්න. හැබැයි මට සාමාන්‍යයෙන් එහෙම කේන්ති අරන් එහෙම කෙනෙක් නෙමෙයි. මම තරහ යන්නෙම නැති කෙනෙක්. හරි එතකොට ඔයාලා 10 පාරක් වුණත් අහන්න. හැබැයි අහන් ඉඳලා අහන්න. හරි ඒ නිසා මේ ඕන දෙයක් ඕන වෙලාවක අහන්න ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න හැමදේම. හරි මම ළමයි කතා කරන්නේ ඇල්ෆබෙට් එක. මේක ලේසි. අමාරුයි කියලා හිතන්න එපා. ඩස් ඇල්ෆබෙට් තමයි ඇල්ෆබෙට් එකට කියන්නේ. ළමයි A අකුර ප්‍රොනවුන්ස් කරන්නේ apple, B අකුර banana, C අකුර couch, D අකුර Deutschland, E අකුර elephant, F අකුර fish, G අකුර guitar, H අකුර house, I අකුර ish, J අකුර yogurt, K අකුර cafe, L අකුර elmයි ලීබ කියන්නේ ආදරේ ලව් කියන එක, M අකුර මන්, N අකුර නාගල් කියන්නේ ඉදිකට, O orange, P penguin, Q quiz, R rot, S sauna, T U Vogel, V Walker, X xylophone, Upsilon, set zebra. ළමයි අපිට තව අකුරු 3ක් තියෙනවා. මීට අමතරව මේ අකුරු 3ක් තියෙනවා. මෙන්න මේ A අකුර ලියලා උඩින් තිත් දෙක, O අකුර ලියලා උඩින් තිත් දෙක, U අකුර ලියලා උඩින් තිත්. මේවට අපි කියනවා umlauts කියලා. මොනවද කියන්නේ? umlaut කියලා අපි කතා කරනවා. umlaut කියලා කතා කරනවා. එතකොට මේවා ජර්මන් භාෂාව ඔයාලට ඕන වෙන ඒවා. මේවට අපි කියන්නේ umlaut letters කියලා. හරි? umlaut ලියා ගන්න සිංහලෙන් හරි umlaut කියලා ලියා ගන්න. මේවා ප්‍රනවුන්සියේෂන් කරද්දී එතකොට වචනෙට එද්දී වෙනස් වෙනවා. මේවා මම මෙතන වෙනමම කරන්නේ නැහැ. ඒක බොරු වැඩක්. මම ඉස්සරහා පාඩම්වලදී මේවා එද්දී කොහොමද ප්‍රනවුන්සියේෂන් චේන්ජ් වෙන්නේ කියලා ඔයාලට කියලා දෙනවා. හරි?
umlaut නෙමේ umlaut T අකුර. හරි. මං හිතනවා ඇල්ෆබෙට් එකේ ගැටලුවක් නැහැ කියලා. ඇල්ෆබෙට් එකේ තවත් ගැටලු තියෙන කවුරු හරි ඉන්නවද? මැසේජ් එකක් දාන්න මට. මැසේජ් එකක් දාන්න ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවනම්. මේවා ප්‍රනවුන්ස් කරන්න ළමයි වචනෙත් එක්ක තමයි ඒවා පැහැදිලි කරන්නම් වෙනස් වෙනවා සමහර ඒවා ඇදෙනවා සමහර ඒවා වෙනස්ම සවුන්ඩ් එනවා ඒ වලට වචනෙත් එක්ක ප්‍රනවුන්ස් කරන්න උම්ලවුට් එද්දී දැන් මෙතන මම උම්ලවුට් කොද ආ එහෙම කතා කරාට වැඩක් නැහැ ළමයි මම වචනෙත් එක්ක ප්‍රනවුන්ස් කරන්න y අකුර කියන්නේ උප්සිලෝන් ඉප්සිලෝන් නෙමෙයි උයන්න අල්පයන්න සියන්න ලොයන්න අල්ලයන්න උප්සිලෝන් එක්කෙනෙක් අහලා තිනවා උප්සිලෝන් හරි තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොකද මම නෙක්ස්ට් ලෙසන් එක ස්ටාර්ට් කරන්න ඕනේ හරි මං හිතනවා මේකේ ප්‍රශ්න නැහැ කියලා මම යනවා ඊළඟට ඔයාලට PDF එක අප්ඩේට් කරලා තියෙන ලෙසන් එක ගැන කතා කරන්න අපි ඊළඟට කතා කරන්නේ ලේසි ටොපික් එක සාලන් කියන්නේ නම්බර්ස් කියන කැටගරි එක. හරි. නම්බර්ස් ජර්මන් වලින් කියනවා සාලන් ප්‍රොනවුන්සියේෂන් සිංහලෙන් ලියා ගන්න ළමයි බෑ නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට සාලන් හරි අපි 0 ඉඳන් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ 10 වෙනකම් විතරයි. හරියට අහගන්න. බිඳුවට කියනවා 0. බිඳුව 0. එක eins. දෙක zwei. බිඳුව 0 එක eins දෙක zwei තුන drei හතර vier පහ fünf ඔන්න බලන්න ජූ අකුර උඩින් 32 ඇවිල්ලා අපි කියන්නේ එහෙම